ඒ නිසා මේ මැතිවරණය ලංකා ඉතිහාසයේ වැඩිම සල්ලි පොම්ප කරන ඡන්දෙ මේක. ආරංචි විදිහට ඔරලෝසු කන්ටේනර් දෙකක් වෙනවා. ඔරලෝසු. මහින්ද රාජපක්ෂගේ රූපේ ගහපු ඔරලෝසු. ලක්ෂ ගණනාවක් බෙදලා සැලසුම් කරලා තිබෙනවා. නිල් පාට බෝඩරේ තියෙන සාරි තොග ගණනක් වෙන සැලසුම් කරලා තිබෙනවා. බෙදන්න පුළුවන් හැම වර්ගෙම බෙදනවා. ඇයි කල්ලියක් ධන එකතු කරගත්තා. පාර හදනකොට 70කට වගේ දෙගුණයකට පාර දුන්නා. පාලම හදනකොට 70 ගානකට වගේ දෙගුණයකට ගාන දුන්නා. දාලා ඉවර ධන එකතු කරගත්තා. ඒ මුදල් ඔක්කොම ධනය පොම්ප කරනවා. ඒ නිසා ලංකා ඉතිහාසයේ වැඩිම සල්ලි පොම්ප කරපු ඡන්ද වෙනවා මේක. දැන් බලන්න මේ කටවුට් ගොන්න. මේ කටවුට් ගොන්න බලන්න. පෝස්ටර් ගොන්න බලන්න. අත ගහනවා ඒකම වල හිට ගහනවා. වහන්නෙත් රාජපක්ෂ ගහන්නෙත් රාජපක්ෂ. එහෙම නෙමෙයි. රාජපක්ෂගේ මූණ වම් අත බලාගෙන එකක් ගහනවා. පව්වද දකුණු අත බලාගෙන ඒක වහනවා. ඊළඟ දවසේ වැඳගෙන ගහනවා. ඊළඟ දවසේ hina වෙලා ගහනවා. ඊළඟ දවසේ කලගුණ සලකමු කියලා ගහනවා. ඊළඟ දවසේ ජාතිය වීරයා කියලා ගහනවා. ඊයේ ගාප් එක වහලා ගහනවා. එහෙම නෙමෙයි දුලා. ඒ නිසා ලංකාවේ ඉතිහාසයේ වැඩිම සල්ලි පොම්ප කරන ඡන්ද මේක. රාජපක්ෂලා කොහොමද මේ සල්ලි හොයාගන්නේ? 2005 පෝස්ටරයක් ගහගන්න තිබෙන්නේ. ණයට පෝස්ටරේ ගහලා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ 2005. 2005 ණයට පෝස්ටර ගහපු රාජපක්ෂ. අද පෝස්ටර කන්දක් වපුරන සල්ලි කොහෙන්ද? අද කටවුට් කන්දක් වපුරන සල්ලි කොහෙන්ද? මේ මහජනයාගේ දේපල එක්රස් කරගෙන තිබෙනවා. ඒ නිසා වැඩියෙන්ම සල්ලි පොම්ප කරන ඡන්දෙ මේක. ඒ විතරක් නෙවෙයි. වැඩියෙන්ම මැතිවරණ නීති කඩන ඡන්දයක. මැතිවරණ කොමසාරිස්වරයා හුදකලා කරලා තිබෙනවා. අඬු කඩලා තිබෙනවා. අද රාජපක්ෂට සෙනකලිය බවට පත්වලා තිබෙන ඡන්දය. නීති නැති, රෙගුලාසි නැති, අනපනත් නැති, කිසිවක් නැති සෙනකලියක් කරමින් තියෙන රාජපක්ෂ ඡන්දය. ලංකාවේ වැඩියෙන්ම නීති කඩන ඡන්දෙ මේක. ඒ විතරක් නෙවෙයි. මේක තමයි ලංකාවේ වැඩිම ප්‍රචණ්ඩත්වයේ වපුරන ඡන්දය. දෙන්නටමත් එක් ස්ථානවල හමුදාවන්ට වෙන වෙනම ගෙවල් අරන් දීලා හමුදාව වෙන වෙනම තම්පත් කරලා තිබෙනවා. බොහෝ තැන්වල වෙන වෙනම නිවෙස් අරගෙන රාජපක්ෂගේ බැරයන් ඒ ගෙවල් වල තියලා තියෙනවා. රැට විතරක් එළියට එනවා, දවල්ට ගේ ඇතුළට එනවා. ප්‍රචණ්ඩත්ව වපුරන ඡන්ද මේක. ඒ නිසා රාජපක්ෂ මහත්තයා කරපු දේවලු කරන දේවල් සමුයේ රාජපක්ෂ පරාජයට පත් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් සටන අරගලයක් ගමනක් දියත් කළ යුතුයි. අපිට පැහැදිලි. අපිට පුළුල් සමාජ පරිවර්තනයක් තිබෙනවා. ඒ පුළුල් සමාජ පරිවර්තනයේත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගෙන සඳ අරගලයක් අපිට තිබෙනවා. ඒ අරගලේ හැමදාමත් අපි හිටපු මිනිස්සු. අපිට හදිසියේ විධායක බලය මතක් වෙච්ච අය නෙවෙයි. අපිට හදිසියේ 18 මතක් වෙච්ච අය නෙවෙයි. අපිට හදිසියේ කොමිසම් සභා මතක් වෙච්ච අය නෙවෙයි. අපිට හදිසියේ අධිකරණ මතක් වෙච්ච අය නෙවෙයි. අපිට හදිසියේ පාර්ලිමේන්තුව නැගිට මතක් වෙච්ච අය නෙවෙයි. අපිට හදිසියේ මාධ්‍ය නිදහස මතක් වෙච්ච අය නෙවෙයි. අපිට හදිසියේ ජාතික සමගිය මතක් වෙච්ච අය නෙවෙයි. අපි හීනෙන් නැගිටපු අය නෙවෙයි. පෞද්ගලික දශක ගණනාවක් පුරුල්ල අපි දේශපාලනය කරේ මොකටද? මෙරට ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් අපි දේශපාලනය කළා. විධායක ජනාධිපතිවරයාට දාපු පළවෙනි ඡන්දෙදී 82ත් අපි උත්සාහ කරේ මේක අවුරුසු කරන්න. අපි මහා මර්ධනකෙන් පස්සේ 94 යාන්තම් ඔළුව දානකොට අපි උත්සාහ කරේ මේක අවු කරන්න. 2005 දී අපි උත්සාහ කරේ මේක අවුරුසු කරන්න.